मनहारी නුරාවේන තුමානේ සිනාසේ තවලම්බේ පෙමින්දම් ගොතමී ගිම්හානේ තුහීනගෙන. Hi guys, welcome back to my YouTube channel. ඉතින් දැන්ට මොගොල්ලෝ දන්නවා මේ vlog එක මොකක්ද කියලා. ඇත්තටම මම මේක වීඩියෝ කරලා නම් දැන් සති 2-3ක් විතර වෙනවා. ඒත් වැඩ වගේක් තිබ්බ හින්දා මට මේකේ voice over එක කරන්න ටිකක් කල් ගියා. ඉතින් අපි උදෙන්ම ආවා එයාපෝට් එකට. මොකද අපිට තිබ්බේ morning flight එකක් හින්දා. ඉතින් අපි උදෙන්ම අපේ ලැගේජ් ටික චෙකින් කරලා අපි ආව මොනහරි කන්න. මොකද අපිට ෆ්ලයිට් එක තිබ්බේ පාන්දර 6:00 විතර. අපි කෙලින්ම යන්නේ සිඩ්නි වලින් පස්සේ තමයි අපි ඊළඟට සිංගප්පූර්ට යන්නේ. ඇත්තටම මේක අපි සතියක් විතර කියන්නේ සතියකට කලින් වගේ ප්ලෑන් කරලා ගිය ගමනක්. මොකද මම නම් පුදුම ආසාවෙන් යන්නේ. මොකද අපිට මගදී තව කට්ටියක් ජොයින් වෙනවා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් උත් අරගෙන අපි ගියා අපේ ෆස්ට් ෆ්ලයිට් එකට. ඉතින් ඔන්නෝම තමයි අපි අපේ ගමන යන්න ලෑස්ති වුණේ. हीर हीर ना खोड़ियो मैं ते साहिबा होई कोड़ी लेके आवे ले जाए कोड़ी लेके आवे ले जाए ओ मैनू ले जाए मिर्जा कोई ले जाए मिर्जा कोई ले जाए मिर्जा कोई हीर हीर ना खोड़ियो मैं ते साहिबा होई कोड़ी लेके आवे ले जाए कोड़ी लेके आवे ले जाए. පැය 1:00ක විතර ෆ්ලයිට් එකකට පස්සේ අපි සිඩ්නි වලට ආවා. ඇත්තටම මට සිඩ්නි ෆ්ලයිට් එකේ මට මොකුත් වීඩියෝස් ගන්න හම්බුන්නේ නැහැ. මොකද මෝර්නින් ෆ්ලයිට් එකක් තිබ්බ හින්දා මටත් නිින්ද ගියා. ඉතින් අපි දැන් ඩොමෙස්ටික් එයාපෝට් එකේ ඉඳගෙන ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට යන්න ඕනේ. ඉතින් අපි ට්‍රාන්ස්ෆර් බස් එකත් අරගෙන අපි දැන් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට යනවා. මොකද බ්‍රිස්බේන් ටු සිඩ්නි තිබ්බේ ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් හින්දා අපේ නෙක්ස්ට් ෆ්ලයිට් එකට අපි යන්න ඕනේ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. ඉතින් බස් එකෙත් විනාඩි 5-6ක් වගේ යන්න තියෙනවා. ඇත්තටම අපි ගිය දවසේ මම දන්නේ ඇයි කියලා. හැබැයි සිඩ්නි එයාපෝට් එකේ මාර සෙනග අපිට එයාපෝට් එකේ ඇතුළට යන්න පැය භාගයක් විතර තිබ්බා. එතන සිකියුරිටි චෙක් අප් එකත් ඔක්කොමත් එක්ක. ඉතින් එතන අපි හොඳ සෙනගයි පොලිමත් එක්ක ඔයගොල්ලන්ට පේනවා. ඉතින් අපි මෙතන පැයක් විතර හිටියා. ඊට පස්සේ අපි අන්තිමට කියලා තමා මේ ඇතුළටත් ගියේ. මොකද අපිට පැය 2:00ක විතර ලේවර් එකක් තිබ්බ හින්දා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි සිඩ්නි එයාපෝට් එකේ ඉඳලා අපේ ඊළඟ ෆ්ලයිට් එක ගන්න ලෑස්ති වුණේ. සිකියුරිටි චෙකින් ඔක්කොම වලට පස්සේ මම ආවා ඩියුටි ෆ්‍රී එකට. මොකද පොඩ්ඩක් මොනවද තියෙන්නේ කියලා බලන්න. සිඩ්නි එයාපෝට් එකේ මම ආසම කරන බ්‍රෑන්ඩ්ස් ටික ඔක්කොම එකම ළඟ තිබ්බා ෂොප්ස් ටික. ඉතින් මම ඒකත් බල මොකද මම ඇත්තටම මාර ආසයි මෙතන තියෙන මේවා බ්‍රෑන්ඩ්ස් ටික ඔක්කොටම. ඉතින් ඒවත් බලලා තව මට බඩුවගත් තිබ්බා ගන්න. ඉතින් ඒ බලත් මම ගන්න ඕන මොනවද කියලා ඒ ටිකත් බලලා. මොකද අපිට ඊළඟ ෆ්ලයිට් එකට යන්න පැය 8:00ක් විතර තියෙනවා. ඉතින් අපිට ඇත්තටම දැන් නිදිමතයි ඒ වගේම බඩිත් ගිනි. ඒ හින්දා මොකද අපි කලින් ෆ්ලයිට් එකේ අපි 3 දෙනා එක්කෙනෙක්වත් කෑවේ නැහැ. අපි 3 දෙනාම නිදාගත්තා. එක පිස්සු වැඩ කර අපි ආවා මේ මොනා හරි ගන්න. එතකොටම අපේ ෆ්ලයිට් එකටත් බෝඩින් පටන් අරගෙන තිබ්බේ. ඉතින් අපි ගත්ත කැම ටික ටේක් අවේ අරගෙන අපි දැන් යනවා අපේ ඊළඟ ෆ්ලයිට් එකට. දැන් තමයි අපිට තියෙන
වෙලාව වැඩිපුරම තියෙන ෆ්ලයිට් එක තියෙන්නේ. මේක පැය 8ක් 8මාරක විතර ෆ්ලයිට් එකක්. ඉතින් මං හිතුවා මේ ෆ්ලයිට් එකේ මම ටිකක් නිදා ගන්නවා කියලා. මොකද අපි යන්නේ ටික දවසකට හින්දා මම දන්නවා නිදා ගන්න වැඩි ටයිම් එකක් හම් වෙන්නේ නැහැ කියලා. මොකද අපි යන්න කලින් දවස් ටිකෙත් නිින්ද පොඩ්ඩක් අඩුයි තිබ්බා. ඒ වැඩවල් එකත් එක්ක. ඉතින් අපි ෆ්ලයිට් එකට ඇවිල්ලා බෝඩ් වෙලා පොඩි විකාර වැඩ වගේකුත් කර අපි දැන් යන්න ලෑස්ති නම් මම නම් ඇත්තට පුදුම ආසාවෙන් ඉන්නේ මේ තැනට යන්න. ඉතින් අපිට ෆ්ලයිට් එක ටේක් ඔෆ් කළා ටික වෙලාවකට පස්සේ හම්බුණා අපිට පොඩි ස්නැක් එකක්. ඉතින් ඒකම මම මගේ පළවෙනි මූවි එක බලන්න ගත්තා. ඉතින් ඒ මූවි එකත් එන්ජොයි කර ඉන්නකොටම අපිට හම්බුණා අපේ ෆස්ට් මීල් එක. ඉතින් ඒකට චීස් ඇන්ඩ් ක්‍රැකර්ස්, ගාර්ලික් බ්‍රෙඩ් මට මතක විදියට මම ගත්තේ බීෆ් හරි චිකන් හරි නූඩල් එකක්. මට මතක නැහැ. මං හිතන්නේ චිකන් නූඩල් එක. ඒක රහයි. ඉතින් මම මගේ මූවි එකත් බලන ගමන් මගේ ෆස්ට් මීල් එක මේ ෆ්ලයිට් එකේ එන්ජොයි පාලු කියලා නුබලඟදි දෙනුනේ නෑමටන පාලු ග්‍රහයෝ නැතුවාලු නුඹගේ නිසි පරිදි මට නම් නෑ නුඹේ අඩුපාඩු මේ දුරු ගමනේ මගේ දැතේ වෙලිලා පහේ සැරිසරායෙක් වීලා ඉමුදිවී සටනේ නොහිමී පැරදිලා මානුව ගත්තිමි මං කාලේ ඉවරනන් පස්සේ මම ටිකක් නිදාගත්තා. මොකද මහන්සි නිදිමත දෙකම තිබ්බ හින්දා මට මතක විදිහට මම පැය 2ක් 3ක් විතර නිදාගත්තා. ඊට පස්සේ නිදාගෙන මම ආයේ මගේ ෆිල්ම් එක බලන්න පටන් ගත්තා. මට මතක විදිහට මම KGF මූවි එක තමයි බැලුවේ. ඒක ඇත්තටම කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති මූවි එක. ඉතින් මම ඒ මූවි එකත් බැලුවා. මේ හැමෝම දන්නවා මේ මූවි එකේ මේ සීන් එක කොච්චර ලස්සනයිද කියලා. ඉතින් අදටත් ඒක බලද්දී මාරම ඉමෝෂනල්. ඉතින් මම ඒ ෆිල්ම් එකක් බලලා ඊට පස්සේ අපිට හම්බුණා අපේ සෙකන්ඩ් මීල් එක. ඉතින් සෙකන්ඩ් මීල් එක විදියට අපිට හම්බුනේ ඩම්ප්ලින්ග්ස්. ඉතින් ඒකත් අපි එන්ජොයි කරා. ඒක ඇත්තට මේක මාර රහයි. මම සාමාන්‍යයෙන් ඩම්ප්ලින්ග් ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි එදා හම්බෙච්ච ඒ ඩම්ප්ලින්ග්ස් ඒ කෑම එක මාරම රහයි. ඉතින් ඒකත් අරගෙන මගේ ෆ්ලයිට් ෆුඩ් වලින් මම ආසම දෙයක් තමයි ෆ්ලයිට් එකේ දෙන ඇපල් ජූස් එක. ඉතින් මම ඇපල් ජූස් එකත් අරගෙන මම මගේ මූවි එක මේ විදියට එන්ජොයි කරනවා. ෆයිනලි පැය 10කට විතර පස්සේ අපි ආවා සිංගප්පූරුවලට. ඇත්තටම නම් මාර සතුටේ. ඉතින් අපි දැන් එයාපෝට් එකේ අපේ වැඩ ටිකත් ඔක්කොම කරගෙන ඩියුටි ෆ්‍රී එකක් තිබ්බ බඩ වගේක් ගන්න. ඉතින් අපි ඒ ටිකත් අරගෙන ඊට පස්සේ මම ආවා ක්වික් මේකප් එකක් දාගන්න. මොකද මූණ හොඳටම ඩල් වෙලා තිබ්බේ. පැය 10ක් විතර ෆ්ලයිට් එකේ ඇවිල්ලා නිදිමතයි ඒව ඔක්කොමත් එක්ක මම ආවා පොඩක් ෆ්‍රෙෂන් අප් වෙන්න. ඊට පස්සේ අපි මෙතන එයාපෝට් එක ඇතුලෙන් අපේ වැඩ ටික ඔක්කොම කරගෙන අපි මෙතනින් සල්ලිත් මාරු කරා. මොකද අපිට අපි ගෙනාවේ AUD හින්දා අපිට සිංගප්පූරු ඩොලර්ස් වලට මාරු කරන්න ඕන. ඉතින් එතනින් අපි අපේ බොර ටිකත් අරගෙන අපි සිංගප්පූරු ඇතුලේ ට්‍රැවල් කරන හින්දා අපි එයාපෝට් එකෙන්ම තමයි අපේ ටුවරිස්ට් පාස් එක කියන්නේ අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක යූස් කරනවා නම් ඒ ටික ඔක්කොම අරගෙන අපි ඊළඟට ගියා ඊළඟ ටර්මිනල් එකට. මොකද අපිත් එක්ක ජොයින් වෙන අනිත් දෙන්නා ඉන්නේ වෙනම ටර්මිනල් එක. ඉතින් අපි අපේ වැඩ ටික ඔක්කොම කරගෙන අපි ගියා ඊළඟ ටර්මිනල් එකට. මොකද අපිට ටර්මිනල් අපි ලෑන්ඩ් කරේ ටර්මිනල් 2 එකේ. ඉතින් අපි ටර්මිනල් 3 එකට යන්න ඕන වුණා. ඉතින් අපි ටර්මිනල් 3 එකේදී බලන්න කවුද
අම්මී තාත්ති තමයි. ඉතින් ජොයින් වුණේ අපිත් එක්ක. අපි දැන් ඔක්කොම යනවා අපි ඉන්න හොටල් එකට. ඉතින් හෙට උදේ ඉඳන් අපේ ප්ලෑන්ස් ටික අපි පටන් ගන්නවා කරන්න තියෙන ඒවා ටික ඔක්කොම ටික. ඉතින් වීඩියෝ එක බලාගෙන හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you. part 2 එකෙන් හම්බෙන්නම්. bye bye.